ආයිබෝන් ඔකුල එකතුයන් සිංහටියෝ YouTube චැනල් ඇත් එක්ක මම අද මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්නේ කොහොම හොඳම වීඩියෝ එඩිටරයක් ගැන. ඒ කියන්නේ ඔක වීඩියෝ එඩිටර් එකේම ස්ක්‍රීන් කැප්චර් සොෆ්ට්වෙයාර් එකක්. ඔයගොල්ලෝ දන්න දැකලා ඇති අපේ සිංහටියුට්ස් මේ වීඩියෝ පරිගණක මේ අද වීඩියෝ මාලා ඔක්කොම හදන්නේ මේ මුදුකංගේ පාවිච්චි කරලා. ඇත්තටම මේකෙන් අපිට මේකේ නම තමයි Camtasia Studio. මේකේ තියෙනවා රෙකෝඩර් එකක් වගේම එඩිටර් එකක්. මම අද පෙන්නන්න මේ තියෙන්නේ ඇත්තටම Camtasia Studio එඩිටර් එක. මෙතනින් ඔයගොල්ලෝ පේන රෙකෝඩ් ස්ක්‍රීන් කිය තියෙනවා. දැන් මම මේ මොහොතේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරගෙන මේ Camtasia Studio කියන මෘදුකාංගය හරහා ඔයගොල්ලෝ දැක දැන් අපේ වීඩියෝ වල සමහර තැන් එහෙම zoom කරලා පෙන්නනවා. ඒ වගේම තැන් ටෙක්ස්ට් වගේ දාන ඔක්කොම සිලු එඩිටින් කරන්නේ සරල එඩිටින් කරන්නේ මේ මෘදුකාංගයෙන්. සාමාන්‍යයෙන් Adobe Premiere Pro වගේ මෘදුකාංග තරම් ඇතරම එඩිට් කරන්න බැරි වුණත් මේකෙන් සාමාන්‍යයෙන් රෙකෝඩ් ස්ක්‍රීන් රෙකෝඩ් එකකට වගේ කියන්නේ ටියුටෝරියල් එකකට වගේ හරියන විදිහට සරලව කියන්නේ දැන් අපිට Premiere Pro වගේ software පාවිච්චි කරනවා නම් අපිට වෙනවා එකට වෙනම කෝස් එකක් කරනවා. ඒ වගේ දෙයක් සාමාන්‍ය එහෙම දැනුමක් නැතුව මේ මෘදුකාංගය හරහා අපිට පුළුවන් මේ පාසුවෙන් මේ එඩිට් කරගන්න. ආයි බලමු මුලින්ම වීඩියෝ එක ඉම්පෝර්ට් කරලා. හරි. මේ තියෙන්නේ දැන් අපේ කලින් හදපු බ්ලොග් පාඩමක වීඩියෝ එකක්. මම දැන් මේක මේ විදියට දැන් මම මෙතනට කියන්නේ මෙතන sorry මෙතනට මම ඉම්පෝර්ට් කරගත්ත මේ වීඩියෝ එඩිටර් එකට. ඊට පස්සේ මම මේක මේ තියෙන ටයිම්ලයින් එකට ඇදලා දැම්මම ඔයගොල්ලන් පේන මෙතන මේ වීඩියෝ එකේ සයිස් එක ඔයගොල්ලන්ට ඕනි කරන කිල්ලනවා. මෙතන මම සාමාන්‍ය YouTube එකට හරියන ඒ කියන්නේ HD කියන preset එක තමයි දෙන්නේ. width එක 1280ක් height එක 720ක් තියෙන size එකක් තමයි ලබා ගන්න එතනදී. මෙතන අපිට මේ අවශ්‍ය ගානේ ප්ලේ කරලා බලන්න පුළුවන්. නේ ලකුණක් ටෙම්ප්ලේට්ස් බලමු මේකේ එක තැන zoom කරලා අතර මේක කොහොමද කරගන්නේ කියලා. ඒ වගේ මොයකට මුලින්ම intro videos දාන්න පුළුවන්. මේක දෙනවා මේ වගේ තියෙනවා මේක ප්ලේ කර මේ වගේ ඇදලා වීඩියෝ එක ඇදලා බලන්න පුළුවන්. කපේ ලස්සන ඉන්ට්‍රෝස් මේක දාගන්න පුළුවන්. මේකේ මේ software එකේ මේවා default දෙන ඒවා. ගේම audio පව අපිට මේක දාගන්න පුළුවන් මේකට. මේ අකට අවශ්‍ය කරන එඩිටිං කටයුතු කරගන්න පුළුවන්. ඊමේල් එක මෙතන ඒ වගේම තැනින් තැන zoom කරන්න. දැන් මම එක තැන පෙන්නන්න. හරි. ඊට පස්සේ address එකට මම මෙතනින් zoom කරන්න. හරි. latitudes කියලා. දැන් මේක zoom වෙලා තියෙන්නේ මේක මේ ආකාරයට කම්පැටි එක වගේ මේ ස්ක්‍රීන් ෆ්‍රේම් දෙක අතර දුර මේ ආකාරයට හදා ගන්න පුළුවන්. ලබා දෙන්න ඕනේ. මම මෙතන ටයිප් කරනවා සිංහටියුට්ස් කියලා. කම්පැටි අවශ්‍ය ගන්නට මේ වගේ zoom කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ්‍රස් එකට ටයිප් කරලා බලනවා. ඔයගොල්ලෝ මේක ඒ වගේම මේකේ ෆොටෝස් වගේ තියෙනවා නම් ඒවා ගන්නට කරන අර සයිස් ස්ලෝ එක ආකාරයට හදන්න පුළුවන්. ඒ වගේම ටයිටල් ක්ලිප්ස් ඔගේ හුඟක් දේවල් ඇත්තට මේක දාන්න පුළුවන්. ටෙක්ස්ට් වගේ ඒවා දානවා නම්
මේ ආකාරයට කරන මේ ඇඩ්‍රස් එක ඔයගොල්ලෝ කොතනද යටින් තියෙන subscribe bus කියන එක this blog address is available කියලා දානවා. නැත්නම් මේක ඇත්තටම දෙන්නේ අපිට මේ blog ඒකාර caption දාන්න පුළුවන්. ඒගොල්ලෝ call outs දාන්න පුළුවන්. දැන් මම මෙතනින් එකක් දාලා පෙන්නන්න. address එක හරි. දැන් මෙතනින් අපිට theme එකක් තෝරගන්න ඕනේ. මේක ඇත්තටම වෙලාවට අපිට මේ වෙලාවට ලස්සන මේ ආකාරයට ඔයගොල්ලෝ තැනින් කියන්නේ සම්දා කියන්නේ පාස්වර්ඩ් එක ඔය ටයිප් කරනකොට එක මකන්න වගේ වුණ නම් අපිට පුළුවන් මේ ආකාරයට blur curl out එකක් දාගන්න. දැන් මම මෙතනට එකක් දාලා පෙන්නන්න. මෙන්න මේ හරිය මට මකන්න ඕනේ මේ ආකාරයට. මේ ආකාරයට එතන මේක පස්සේ වැතර මාරු කරගන්න කරගන්න ටික blur වෙලා තියෙනවා. templates තියෙනවා මේක download කරගන්න. හරි. මම වගේ එකක් දීලා create හරි. එහෙනම් මේක තමයි ඇත්තටම මේ වගේ මේ මුදුකාංගෙන් ඇත්තටම එකනේ ඇත්තටම මේවා ඔයගොල්ලන්ට මේක පොඩ්ඩක් මේ software එකේ මේ වගේ select කරක බලද්දි ඇත්තටම පහසුවෙන් මේ ආකාරයෙන් edit කරගන්න පුළුවන්. ඒ වගේම මේක screen capture කරන්න පුළුවන් මේ මුදුකාංගෙන්. screen capture කරගාම කෙලින්ම මේ වීඩියෝ එකට editor එකට අරන් ඔක්කොම edit කරලා save කරන්න පුළුවන් project එක. එහෙම ඊට පස්සේ මෙතන තියෙනවා produce and share කියලා. එතන ටිකට පස්සේ මෙතන දැන් සාමාන්‍ය ඔයගොල්ලන් කැමති විදිහට දෙන්න පුළුවන් preset එක. මම HD දීලා මේ ආකාරයට මේක save වෙන්න ඕන කොතනද? ඒ තැන් වල render කරන්න පටන් ගන්නවා. දැන් මේක cancel කරගන්නවා. හරි. එහෙනම් අද මම මේ වීඩියෝෙන් කියලා දුන්නේ කොහොමද මේ Camtasia Studio හරහා සරල වීඩියෝ එකක් එඩිට් කරගන්නේ කියලා. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් මම අවසන් කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් යලිත් හමු වෙමු.